හලෝ. welcome. අපි අද යනවා වැස්සෙම පොඩි වැස්සක් වැටෙනවා. අද අපි යනවා වැස්සෙම ඩයිසන් ෂොප්. සීයේ කඩේ සවාරියක්. 100 කඩේ ඕන බඩුවක් 100යි. ලාභයට ගන්න තියෙන හැබැයි බඩු නම් පොලිටි නේ. පොලිටි නෑ කියන්නත් බෑ. සාමාන්‍යයෙන් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් බඩු. ඒ වගේම මේ අපි ඉන්න තැන ඉඳන් ඩයිසන්කට යන්න බස් එකේ යන්න ඕනේ. බස් එකේ යන විදිහට බලාගන්න පුළුවන්. බලාගන්න පුළුවන්. හැබැයි මෙහි එක දෙයක් තියෙනවා මේ බස් වල වැඩි කතා කරන්න එහෙම මේගොල්ලෝ එහෙම කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි කතා කරන්නේ නැතුව බස් එක ඇතුළේ මොන වගේද කොහොමද යන්නේ ඒ ටික අපි පෙන්නන්න. තව දෙයක් තමයි මෙහි බස් එක වෙලාවට එනවා කිව්වොත් ආයි වෙලාවට එනවා දැන් 11:18යි 11:22ට බස් එක තියෙන්නේ. මෙහි වෙලාව 11:18යි 11:20 දැන් ලංකාවේ නම් මේ වගේ වෙලාවට කීයද 7යි 8යි. පැය 3:00. ඔව් පැය 3:00මාර වෙනසක් තියෙනවා. I think බලමු බස් එකේ යන විදියත් බලලා දවසකටත් ගිහිල්ලා වෙලා තිබ්බොත් අපි තව තැනකට යනවා. ඒක සර්ප්‍රයිස්. එහෙනම් කොහොම අපිත් එක්ක බලන් ඉන්න. ෂෙයා කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න. එන යන්. ගයිස් අපි දැන් ඉන්නේ බස් හෝල්ට් එකේ. මෙහෙමයි. ලංකාවේ වගේ අර වැස්සට වහලා ගහලා වාඩි වෙන්න පුටුල් හදලා බංකු හදලා එහෙම නෑ. හේතුව එහෙම බලන් ඉන්න ඕනේ නැහනේ. වෙලාව හැමෝම දන්නවා. හොයාගන්න ක්‍රම ඕන තරම් තියෙනවා. අර අපි කලින් ගියේ කඩවල වල ගහලා මේ ඒවා තියෙන සංගරා තියෙනවා. Google එකේ තියෙනවා. Google එකේ අනිවාර්යෙන් බලන්න පුළුවන්. ඉන්න බස් හෝල්ට් එකේ පෙන්නන්න. බස් හෝල්ට් එකේ ඔන්න ඔය විතරයි තියෙන්නේ. ගලක් තියෙනවා. එච්චරයි මේ තියෙන්නේ බස් හෝල්ට් එක. එච්චරයි බස් හෝල්ට් එක. බස් හෝල්ට් එක කියලා ඔය ගහලා මේ රවුමත් එක තියෙන ඔය තමයි බස් හෝල්ට් එක. මේකේ බස් එන වෙලාව තියෙනවා. මේ තියෙන්නේ බස් එක යන රූට් එක. අපි ඉන්න පැත්තේ පැති දෙකකින් බස් යනවා. මේ පැත්තෙන් යනවා වම් පැත්තට, අර පැත්තෙන් යනවා මේ පැත්තේ යනවා වම් පැත්තට, මේ පැත්තෙන් යනවා දකුණු පැත්තට. සහ එන්න බස් එන වෙලාව. දැන් මම කිව්වනේ වෙලාව 11:20යි දැන් වෙලාව. 11:42ට බස් එක තියෙන්නේ 22කට නෙවෙයි. මං කිව්වේ 42 කියලා. මං 40 දියෝලුවේ තියාගෙන හිටියේ. 11:42ට බස් එක තියෙන්නේ. අපි පොඩ වෙලාසලින් ඇවිල්ලා තියෙනවා මේ ඒ නිසා අපි විනාඩි 20ක් මෙතනටලා තෙමින් ඉන්නවා. සහ මේගොල්ලන්ගේ ටිකට් ගන්න විදිහත් කියමු මේ ගමන් අපිට කතා කරන්න බැරි වෙනවනේ. දැන් ලංකාවේ නම් කොන්දොස්තර මහත්තයා ඉන්නනේ. එයා ඉස්සර නැගින්න පිටිපස්සෙන් බහින්න හරි ඉස්සර පිටිපස්සේ බහින්න ඉස්සර නැගින්න හරි මැද්දේ පොල්ලලා ඉස්සරට යන. මොනාරි කියනවා කියමු ඊට පස්සේ අපි කියනවනේ අපි රෝල් බයිනවා. ඔව් හෝල්ඩ් දෙකින් අපේ ගාන වෙනස් වෙනවනේ ටිකට් එකේ. ඒ කියන්නේ ළඟම හෝල්ට් එකේ දැන් කීයද අඩුම ටිකට් එක 15ද? මන් දන්නේ නැහැ කොහොම හරි. පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න දැන් අඩුම බස් වලට බස් එකේ යනකොට අඩුම ටිකට් එක දැන් කීයද කියලා. කීයද කියලා. ඉතින් එහෙම මේ සහ හෝල්ඩ් ගාන අනුවනේ අපේ ගාන වෙනස් වෙන්නේ. මෙහෙ එහෙම නැහැ. කොහෙට ගියත් එක ගාන. කොහෙට ගියත් කියන්නේ මේ පැත්තේ මේ බස් එක කරන්නේ මෙහෙම ප්‍රයිවට් ඉතින් මේක. මෙහි රජයේ බස් නැති තරම් නේ. රජයේ බස් නෑ නේ. කොහමද රජයේ බස් ඒ කියන්නේ නැති තරම්. මං හිතන්නේ නෑ තියෙනවයි කියලා මෙහි ඔක්කොම බස් සර්විස් එකේ නේද ප්‍රයිවට්. මේ බස් හිතන්නේ ප්‍රයිවට්. තමන් දන්නේ නෑ හරියට. මේ බස් රූටින් එක කරන මේ ආයතනය තීරණය කරලා තියෙන විදිහට මේ ගාන හරිද වැරදිද කියලා හරියට දන්නේ නැහැ හැබැයි. හරි. itu ලොකු කෙනෙක්ට 800ක් නේ. ඒ දෙන්නට ඔව්නේ. උතකුණා. හරි. කෙනෙක්ට 400යි. කෙනෙක්ට ලොකු කෙනාට 400යි පොඩි ළමයිට 200යි. මේක ඉචිනිචි බස් පාස් එක යට තියෙන්නේ. මේ එක දවසට ඒ කියන්නේ එක දවසට එහෙට මෙහෙට මෙහෙන් එහෙට මේ ඕන දිහාවක ඕන තරම් ඕන පාරක් යන්න පුළුවන් මේක. ඕන තරම් යන්න පුළුවන්. කීප වතාවක්ම යන්න පුළුවන් මේ ටිකට් එකට. 600. මේක නිකන් බජට් ටිකට් එකකගේ 600ක් ගත්තට පස්සේ තමයි යන දෙහාට ගිහිල්ලා ඒ වැඩේ කරගෙන ආයෙ එන්නත් පුළුවන් ඒ 600ෙම නැත්නම් 400 800ක් යනවා. දෙහෙම වාසියකුත් තියෙනවා. අනිත් එක මෙහි සල්ලි ගන්න එහෙම වෙනම කෙනෙක් නැහැ. ඩ්‍රයිවර් මහත්තයාම විතරයි. බලමු පුළුවන්කම තිබ්බොත් මීට පොඩි වීඩියෝ පාරක් දාන්නම් කොහොමද මේ සල්ලි ගන්නේ සල්ලි දෙන්නේ කොහොමද ඒ ටික. එයා පොඩි ඔපටෝකියක් තියාගෙන ඉන්නවා මොකක් හරි පණිවිඩයක් කියන්න ඕන නම් පාඩිලා ඉන්න අයට ඒකින් පණිවිඩය කියනවා. මේ සහ බහිනකොට තමයි සල්ලි ගන්න. ඒ ගන්නෙත් අර මැෂින් එකක් තියෙන්නේ. එයා ගන්න නැහැ මැෂින් එකට දාන්න තියෙන්නේ. ලංකාවේ තිබ්බනම් නියමෙට තියෙන්නේ. ආයි තව දෙයක් තමයි මේ හැම දොරකින්ම නගින්න බහින්න බෑනේ මේ. මෙහි පිටිපස්සේ දොරෙන් බස් එක ඇතුළට නගින්න තියෙන්නේ.
ඉස්සරහ දොරෙන් ඩ්‍රයිවර්ට සීට් එකට ඩ්‍රයිවර්ට ටිකට් එකේ සල්ලි දුන්නා. ඉස්සරහ දොරෙන් බැස්සා. සහ ඔක්කොම අය බැස්සට පස්සේ තමයි නගින අයට නගින්න පුළුවන් වෙන්නේ. පුළුවන් වෙන්නේ. සහ නගින අය නැගලා සීට් එකේ වාඩි වුණාට පස්සේ බස් එක යන්නේ. නැත්නම් අපේ වගේ එහෙම නැගගන් ගාලා බස් එක අදින්නේ නැහැ. එහෙම දේවලුත් තියෙනවා. බලන්න 11:42 වෙනකන් අපි දෙන්න වටපිට බල බල උකුස්ස බලලා ඉන්නවා ඉතින්. මේ පැත්තේ උකුස් ඉන්නවා ගොඩක්. කාක්කෝ එනකොට උකුස්සම ඉන්නේ. කාක්කෝ නෑ. අකෝ ඉන්නවා නැති තරම් කාක්කෝ. කාක්කෝ නැති තරම්. හරි එහෙනම් අපි බස් එකේදී හම්බෙමු.はい、1200円ね。了解してね。そこで1枚だけだよ。一枚了解するのね。いい中にしちゃダメよ。はい。はい、ありがとう。ありがとうございま ありがとうご す。 ざいますමේ අපි දැන් මොකද කියන්නේ වන් ඩේ ටිකට් එක ගත්තා. ඒ කියන්නේ අපිට අද දවසේ එහෙට මෙහෙට කොහොම තරම් යන්න පුළුවන් මේ ටිකට් එක පෙන්නන. ඔන්න නම් අපි යනවා ඩයිසෝ. අපි ඉන්න තැනට ටිකක් ළඟ ටිකක් ඉවර. බස් එක එනවා. මේ ලොකු ඩයිසෝ එකකට තියෙන්නේ මේක. ඉතින් අපි දැන් හිතුවා අද මේ ඩයිසෝ එක එනවා කියලා. ඔන්න මෙහෙම තමයි නේද? ඇතුළේ. මේක ඩයිසෝ කිව්වට ඩයිසෝ එකකුත් තියෙනවා. ඒ වගේම තව ඇඳුම් එයා මේවා ගන්න. එහෙම තැනකුත් තියෙනවා. අපි නිකන් පෙන්නගෙන යන්න. ඩයිසෝ ගැන පොඩ්ඩක් විස්තර කියනවා නම් ඩයිසෝ කියන එකේ තේරුම කියලා කියන්නේ නිකන් ද ප්ලාස්ටික් ප්ලාස්ටික්ද? ද ප්ලාස්ටික් කියන්නේ අර ඉංග්‍රීසියෙන් ද කියන අදහස සහ ප්ලාස්ටික් කියන අදහස ද ප්ලාස්ටික් කියන අදහස. ප්ලාස්ටික් වගේ නේද? මේ ඒ කියන්නේ මුලින්ම මේක පටන් අරගෙන තියන්නේ 1970 මුල් කාලේ. ඒ කාලේ අතර තිබුණ මේ කඩ නෙමෙයි. නිකන් අර වෙන්ඩින් මැෂින් වගේ කියන්නේ වෙන්ඩින් ස්ටෝ කියලා කියන්නේ ඒකට. CI බඩුගත ගියා. CI බඩුගත ගියා. එහෙම. හැබැයි 1977 මේකේ මේ හදන කෙනාගේ නම මට හරියට මතක නැහැ. 1977 දී තමයි මෙහෙම කඩයක් විදියට මේ මුලින්ම පටන් ගත්තා. දැන් වෙනකොට ඊට පස්සේ 2004 වෙනකොට තමයි 100 200 300 100 ගුණාකාර වලට බඩු මේ කඩේට දාන්නේ. ටැක්ස් එකත් එක්ක 110ක්. ඔව්. මේ ආමලට විතරයි. ඊට පස්සේ මේ 100 ගුණාකාර වලට වැටෙනවා. ඊට පස්සේ දැන් වෙනකොට රටවල් 25ක වගේ ඩයිසෝ තියෙනවලු. ජපානේ තමයි වැඩිපුරම තියෙන්නේ මේ කඩ. ජපානේ තව එකක් තමයි ඩයිසොත් තියෙන වැට් කියලා ඔව්, ඒ කියලා කියන්නේ එකක් තියෙනවා. ඒකත් නේ ඩොලර්ස් ලෝ කියලා කියන්නේ. 100 යෙන් 100ට බඩු ගන්න තියෙන එකම කඩ ජාතිය මේක නෙමෙයි. මේක තියෙනවා. මේක ඒරියා එක තියෙනවා. එකක් කඩ කිහිපයක් තියෙනවා. එක කඩ විශේෂයක් විතරයි. ප්‍රසිද්ධයි ඩයිසෝ. සිද්ධයි ඩයිසෝ. එහෙනම් බලමු නේද මොනවද ගන්න තියෙන්නේ.
ටයිසන්. ඒ කියන්නේ ගේ ගෙදරට ඕන කරන ගොඩාක් දේවල් අඩුවෙන් ගන්න පුළුවන් තැනක්. ඔය ගෙදර ඒගොල්ලෝ සෙක්ෂන් කඩලත් තියෙනවා නේද? ඔව්. අපි මේ ඉන්නේ මොකද්ද ගෙවතු ෆ්‍රන්ට් ඔව් ෆ්‍රන්ට් ගෙවත්තට. ගෙවත්තට ඕන කරන බම්බු. පැල් තවාන දාන්න පොළොව වහන නොමයාල. මේ ඉතින් තව විශේෂයක් තමයි දැන් මේ 100ට වැඩි නම් ඒගොල්ලෝ ගාන ගහලා තියෙනවා. හැබැයි 100යි නම් ඒගොල්ලෝ ගහලා තියෙන්නේ දෛශක බැජ් එක විතරයි. ඒ නෑ කයිට වෙන්නේ. 100යි නම් කියන එක දෛශක බැජ් එක විතරයි තියෙන්නේ. 100ට වැඩි නම් ඒගොල්ලෝ දැන් මේක 300. මේක 200යි. මේක 100යි. 100. ඒක 300යි. ඒ වගේ ගාන ගහලා නැත්තම් ඒක 100යි කියන ගන්න. මොකද මේ සෙට් එක 100 ආපු මුල් කාලේ අපිත් පොඩ්ඩක් නේද පොඩ්ඩක් කරුණා මේක කීයද මේක කීයද කියලා. ගණන් ගාන හොයන්න ගහලා නැහැ නේ කීයද. මේ ගෙවත්තට ඕන කරන බඩු මේ රටවල් ගහන්නේ. යල්ලු වලට ආවා. නේ මේ ප්ලාස්ටික් සපත්තු සරප්පු මේ සාමාන්‍ය ගෙවල් ඇතුළට දානවා. ඔව්. මේ තියෙන. ජපන් ජාතිකේ ගොඩක් ගෙවල් ඇතුළට සරප්පු දානවා. මම නෑ බාන්නේ. මේ විල්ල නිකන් ඒ කියන්නේ යාලා බිම එච්චර භූමිකම්ප පහම වැඩිනේ මේ රටේ. ඒ හින්දා ඒගොල්ලෝ වැඩි හයියට කොන්ක්‍රීට් දාලා එහෙම ගෙවල් හදනවා අඩුයි හැදෙනවා අඩුයි. එතකොට බිම බොහෝ ලී පොළවල් තියෙනවා. මොකද මේ මේ ඉතින් ඒ ලී පොළොව උඩට මේ වගේ මේ ටයිල් එකක් වගේ මේක නිකන්. මේකේ පොඩි රබර් එකක් මේක පුළුවන් එලන්න. අර බිල්ඩින් බොක්ස් සෙට් කරනවා වගේ සෙට් කරන්න තියෙන්නේ නේ. මේක 500යි. 500 පසල් නැට් 500යි කීයක් තියෙනවද? 9ක් තියෙනවා. කැලේ 9ක් තියෙනවා. මෙතන මේ පැත්තේ මේ පේපර් බෑග්ස් තියෙනවා. ඕන කරන හැමදේම වගේ මේ ගන්න අනිවාර්යෙන් තියෙනවා මේකේ නේ. නැහැ කියන්න දේවල් අඩුයි. අරක් නෑ. 100ට ආයි මේ පොත් පෑන්ස් පැන්සල් ගන්න තියෙනවා. ලංකාවේ බුක් ෂොප් එකට ගියාගේ මේ කැලේට ආවට පස්සේ ඕන එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මෙයාලා මේ අවුරුද්දට එහෙම තෑගි දෙනවනේ. දැන් අපි සිංහල අවුරුද්දට දෙන්නේ ඔය ගනුදෙනු කිරීමේ නැකත වගේ එකක්. එයාලා මේ වගේ මේ ලස්සන බලන්න මේ කාඩ් වල ලස්සන 100යි ඉතින්. මේ වගේ කාඩ් වල තමයි එහෙම ඇතුළට සල්ලි හරි මොනවා හරි එහෙම දාලා. ගොඩක් සල්ලි දාලා දෙන්නේ නේ. ඔව්. කාඩ් තියෙන පොලිම. ලස්සන මේ රිබන් වලින් ඒ කියන්නේ මේගොල්ලන්ගේ ස්ටයිල් අපේ ස්ටයිල් අපිට තියෙන තව ලස්සන ඒවා ලස්සන මේ මාදිරි කියන රට මේගොල්ලන්ට සාපේක්ෂව මේ තියෙන්නේ මේ ඇස්ට්‍රේ. ඇස්ට්‍රේ take a smoking break. ඇස්ට්‍රේ මේක ලයිටර්ස් ඒක මට පෙන්නන්න ඕනේ. ඉනිපෙටි. ඉනිපෙටි පාවිච්චි කරනවා. ලංකාවේ පාවිච්චි කරනවා මේක ඒ වගේ නේ. මේ දෙකක් තියෙනවා. ලංකාවේ සයිස්. අනේ ප්‍රශ්නේ ඉන්නේ ලංකාවේ ඉනිපෙටි එක්ක මොන මතකේ රුපියල් 10ක් නේ 100යි. ඔගොල්ලෝ දන්නවනේ අර මේ ජපානයේ වැඩ කිරින්නේ ගොඩක් S5 කියන්නේ මම දන්නවා කියලා සෙයිදි සෙයිතෝන් සෙයිසු කිට්සික්සු කියන ඔව් පහක් ෂා මාරයි නේ. හරි මේ යාළ ගොඩක් S5ට තමයි ගොඩක් දේවල් කරන්නේ ඕන දේවල් විතරයි තියාගන්න ඕන නැති ඒවා ලයින් කරනවා ඒ කරන දේ පීවලට කරගෙන යනවා ඒ පීවලට කරන එක පවත්වාගෙන යන්න ක්‍රමයක් තියෙනවා විනයක් තියෙනවා ඒක ඇතුළේ. ඉතින් මේ ෆයිල් එකක් උනත් යාලා ඒ විදිහට පාවිච්චි කරනවා. මේ ඒවට ඉතින් පාවිච්චි කරන්න දේවල් ඉතින් මේ ෆයිල් එකේ ලංකාවේ තියෙනවා පාවිච්චි කරන්න තියෙනවා. පාවිච්චි කරන්න තියෙනවා. මේ ඔක්කොම මේ සෙක්ෂන් එකේ ෆයිල්ස් තියෙනවා. මේ මොනවාද කීටැග් නෙවෙයි මේ ඇමව මාළු බාන් පාවිච්චි කරනවා. මේ අපේ අම්මා වගේ කට්ටියට ෂෝක් කැල්ලක් මේ ඇවිල්ලා මේ ගොතනයිට මේ කටු දෙක මේ 1 මිලිමීටර් ගානෙන් කොක්ක
100යිනේ. 100 ඔක්කොම 100යි. මේ නේද කියන්නේ මේ නිකන් ඩස්බින් වගේ හැඩයට ගොතන්න පුළුවන් මේක. මේ රාමු පාවිච්චි කරලා. ඉන්දිකටු නූල් එක පාටින් එක පාටින් තියෙනවා. එක පාටින්. ඊඩා කර පාටවලදී. ඊඩා කර මහත් වලින් ඉන්නේ. මේ පැත්තේ සපත්තු අඩි. සපත්තුවේ අඩියට. ඒ කියන්නේ මේ සපත්තු වලට අවශ්‍ය දේවල් ටික පොලිෂ් දිනවා යට. මේක මේ ඕක ලංකාවේදී මම දැකලා නැහැ. ලංකාවේ පාවිච්චි වෙන්නේ පාවිච්චි යාලා වෙන්නේ ගේ ඇතුළට සපත්තු දාන්නේ නැහැ නේ. එළියට තමයි සපත්තු පාවිච්චි වෙන්නේ. එතකොට අර ගෙන්කම් කියලා කියන්නේ. ගෙයින් පල්ලෙහාට බහැලා සපත්තු මාරු කරන්නේ. සපත්තු අතින් අල්ලන්න පොඩ්ඩක් අප්සෙට්. ඒ හින්දා මේ වගේ පාවිච්චි කරලා ඇතුළට දාලා සපත්තු ඈඩ් කරලා තමයි කවුරු දාන්නේ. මේ ගෑනු ළමයි පාවිච්චි කරන ඒවා සුටක් බලන්න හරිද? 100ට මෙයාලා ෆේස් මාස්ක් පාවිච්චි කරනවා. සමහර ෆේස් මාස්ක් තියෙනවා රෑ දාලා තියාගෙන නිදාගෙන උදේ නැගිට්ටාම ඒක ගලවන්නේ හැම නිකන් බම්ප් වෙනවා හැම. ඇත්ත ඒක බොරු නෙමෙයි. ඒ කියන්නේ මම දන්නේ නැහැ ඒකේ ක්වොලිටි එක කොහොමද නම් මනම් කියලා. එහෙනම් ෆේස් මාස්ක් ගොඩක් අරග තියෙනවා. එක මේ පැක් එක කතුරු නියපොතු කපන්න නම් මනම් ඒවට ඕන කරන දේවල් එන්නේ මට පුන්නන්න ඕනද මේක මේ කියන කටරනම මේ අය කැමති ලොකු ඇස් වලට ඒ හින්දා මෙයාලා පාවිච්චි කරන පොඩි ස්ටිකර් එකක් ඇහැ ලොකු කරගන්න මේ බලන්නකෝ මේ ස්ටිකර් එක ඇහැ උඩින් ඇලෙව්වහම ඇහැ ලොකු වෙලා පේනවා මේ එයාගේ ඇත්ත හැ මේක ඇලෙව්වට පස්සේ එයාගේ ඇහැ ලොකුයිනේ 100යි පිස්සු 100යි නෑ ඉතින් පිස්සු කියන්න බෑ ඒගොල්ලන් ආස ලොකු ඇස් වලට බලන්න ජපන් කාටුන් වල ඇස් ලොකුයිනේ ඒකට ලංකාවේ ඇස් කොහොමද ඇස් දෙන්නේ මෙයාලා ගොඩක් ගෙදර ඇතුලේ පාවිච්චි වෙලා ගෙදරින් එළියට යන හුළඟ වතුර කුණු ගැන ගොඩාක් හිතනවා. අපි අර කුණු වෙන් කරන විදිය ගැන කතා කරන්නේ මේ ගෙදරින් එළියට යන හුළඟ ගැන. උයනකොට උයන නැගත් එක්ක යන තෙල් කුණු වගේ දේවල් එළියට නොයන්න net මේ රිජිෆෝම් වගේ තෙල් උනන්න මේ වගේ ෆිල්ටර්ස් පාවිච්චි කරනවා. මෙතන හිටියොත් එහෙම 100 ලක්ෂ වෙනකම් බඩු ගෙනෙනවා. එහෙම ඉක්මනට එනවා. හරි එහෙනම් වැඩ ඉවරයි. අපි යන්න කියලා හදන්නේ අද මේ සර්ප්‍රයිස් එකක් දෙනවා ඒක තව තැනකට ගිහිල්ලා නමුත් පනගාටුම කියන්නේ හොඳට වයින් නිසා යන්න එන්නේ අපි ඉන්නේ වෙද්දාස. හරි. ඉන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. උගලන්න ලයික් කරන්න. ඉතින් එන්න. ආ ඊට ගෙන් හම්බෙමු. vlog